අස්ලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. අපි තවත් පාඩමකින් සම්බන්ධ වෙනවා. ඒ තමයි 5 ශ්‍රේණිය ඉස්ලාම් ධර්මය 8 වෙනි පාඩම සූරතුන් නසර්. සූරතුන් නසර් කියන සූරාව මුස්ලිම් වෙන අපි හැමෝම හොඳින් දන්න හොඳින් කටපාඩම් ඇති සූරාවක්. සූරතුන් නසර් පරිච්ඡේදය මදීනාවේ පහළ විය. අපි මේ ගැන කතා කරලා තිනවා කලින් සූරාවේදී. කලින් සූරාවේදී කතා කරා ඒ සූරාව පහළ වුණේ මක්කාවේ. එතකොට මක්කාවේ පහළ වුණු සූරාව හඳුන්වන්නේ මක්කී සූරාව කියලා. මේ පාඩමේ ඒ කියන්නේ සූරතුන් නසර් කියන සූරාව මදනී සූරාවක්. ඒකට හේතුව තමයි මදීනාවේ පහළ වීම. මේ සූරාව පහළ වීම සම්බන්ධව කතා කරන විට මෙය හිජ්රි 10 වන වසරේ දුල්හජ් මාසයේ අයියාමුත් තශ්රීක් දිනයන් වලින් එක් දිනයක මිනාවේ පහළ වෙලා තියෙනවා. මෙය පහළ වූ අවස්ථාවේදී නබිතුමා මෙසේ පවසලා තියෙනවා. මට මාගේ මරණය පිළිබඳ දන්වන ලදී. මාගේ ආයු කාලය අවසන් විය කියලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසලා තිනවා. මෙම සූරාව පහළ වීමෙන් පසු මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මාස 3ක් පමණ ජීවත් වෙලා තියෙනවා. මේ නිසා මෙම සූරාව සූරතුත් තෞදී සමු ගැනීමේ පරිච්ඡේදය. සූරතුත් තෞදී කියන වචනේ තේරුම සමු ගැනීමේ පරිච්ඡේදය කියන එක. මේ සූරාවේ පළවන වාක්‍යයේ සඳහන් වන නසර් කියන වචනයෙන් තමයි මෙම සූරාව නම් කරලා තියෙන්නේ. නසර් කියන වචනේ තේරුම උපකාරය. අනිවාර්යයෙන් මතක තියාගන්න ප්‍රශ්න පත්‍රවල එන්න පුළුවන්. මේ සූරාව ආයත් එනම් වාක්‍ය 3කින් සමන්විතයි. මෙය සම්පූර්ණ වශයෙන් පහළ කරනු ලැබූ සූරාවන්ගෙන් අවසන් සූරාව. ඒ කියන්නේ අපි දන්නවා අල් කුර්ආන් වහී පහළ වුණ ආකාර කීපයක් තියෙනවා. ඒ තමයි ඡේද වශයෙන්, කියන්නේ වාක්‍ය වශයෙන්, එහෙම නැත්නම් සූරාවන් වශයෙන් පහළ වුණා. එතකොට සූරාවන් සම්පූර්ණ සූරාවන් වශයෙන් පහළ වූ එක් සූරාවක් තමයි සූරතුන් නසර් කියලා කියන්නේ. මෙම සූරාවට පසුව කිසිදු සූරාවක් සම්පූර්ණ වශයෙන් පහළ නොවිය. දැන් අපි මේ සූරාව දිහා බලමු. ඒ අර්ථය දිහා බලමු අපි. සැමට කරුණාබරිත පරම කරුණාබරිත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි. නබිවරයාණනි, ඔබ අල්ලාහ්ගේ උපකාරය හා ජයග්‍රහණය පැමිණි කලෙහි තවද අල්ලාහ්ගේ දහම තුළට මිනිසුන් කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකිනු ඇත. එවිට නුඹගේ පරමාධිපතිව ප්‍රශංසා කිරීමෙන් පිවිතුරු කරවූ තවද ඔහුගෙන් සමාව අයදෙව් සැබවින්ම ඔහු පාපොච්චාරණයෙන් නිරතුරුව පිළිගන්නා වේ. මේ අර්ථයන් තුළින් අපිට ගොඩාක් කරුණු පවසන අය තමයි අල්ලාහ්ගේ උදව් උපකාරය සහ ජය ලැබේ යනුවෙන්ද ජනයා කණ්ඩායම් වශයෙන් ඉස්ලාමයට ඇතුල් වෙති යන සුභාරංචියද මේ සූරාවෙන් පවසනවා. අල්ලාහ්ගේ උපකාරය සහ ඔහු පිරිනැමූ ජයග්‍රහණය කියන්නේ අල්ලාහ් වෙතින් අපට ලැබුණු, මිනිසාට ලැබුණු දායාද වලින් දෙකක්. මෙය අල්ලාහ්ගේ උපකාරය මගින් හිමි වූවක් බව මේ සූරාවේ සඳහන් වෙන වචනයෙන් පිළිබිඹු වෙනවා. ඒ තමයි නස්රුල්ලාහ්. නස්රුල්ලාහ් කියලා කියන්නේ අල්ලාහ්ගේ උපකාරය. මිනිසාට ජය සහ උදව් ලැබෙන විට ඔහු තම ස්වාමියා එනම් දෙවියන්ව අමතක නොකළ යුතුය. අල්ලාහ්ව අමතක නොකළ යුතුය. ඒ ජය සහ උදව් ලැබෙන්නේ අල්ලාහ්ගේ දායාදයන් හැටියට. ඒ දායාදයන් ලැබුණු විට
උඩඟු වීම හෝ මමත්වය ඇති නොවිය යුතුයි. එසේ නොවී මේවා ලබා දුන් අල්ලාහට ප්‍රශංසා කළ යුතුයි. ඔහු පිවිතුරු කළ යුතුයි. ඔහු වෙතින්ම පාපොච්චාරණය කළ යුතුයි කියන එක තමයි මේ සූරාවෙන් පවසන්නේ. මෙම සූරාව පහළ වූවායින් පසු නබි සല്ലල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සුබ්හානල්ලාහි වබිහම්දිහි අස්තග්ෆිරුල්ලාහ් වඅතූබු ඉලෛහි කියලා ප්‍රාර්ථනා කරලා තිනවා වැඩි වශයෙන්. මෙහි අර්ථය අල්ලාහට ප්‍රශංසා කර ඔහු පිවිතුරු කරමි, අල්ලාහ් වෙත පාපොච්චාරණය කරමි කියන එක තමයි අර්ථය. ඒ නිසා අපි ජයග්‍රහණයක් ලැබෙන විට අපි මුලින්ම අල්ලාහට ප්‍රශංසා කරන්න ඕනේ. අල්හම්දුලිල්ලාහ් කියලා. ඔහු ලබා දුන් දායාදයන්ට ස්තුති කරන්න ඕනේ. සුබ්හානල්ලාහ් කියලා. ඔහුගෙන් වැඩියෙන්ම පව් කමා කරගනිමු. අස්තග්ෆිරුල්ලාහ් කියලා. එතකොට පාඩම තේරුණා කියලා හිතනවා. ආයෙ පාඩම කියව ගන්න, දෙසරයක් පාඩම කියව ගන්න, කියවගෙන ඔබගේ පොතේ සඳහන් වන අභ්‍යාසය අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න. අස්ලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.